ටිකක් ඒ ගැන කතා කරන්න ටිකක් පසුබට වෙනවා. ටිකක් අර ළමයිව ඉස්සරහට එනවා. වැඩිහිටියෝ ටිකක් පස්සට යනවා දෝ කියලා හිතෙනවා. මොකද එකම දවස නිසා. ඉතින් අද අපි හිතුවා මේ වෙලාව වෙන් කරන්න ලෝක වැඩිහිටි දිනය ගැන කතා කරන්න. විශේෂ වූ සාකච්ඡාවක්. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ 1991 වර්ෂයේ තමයි පළමු පාට ඔක්තෝබර් 1 වෙනිදා ලෝක වැඩිහිටි දිනය විදිහට නම් කරලා අපි සමරන්න ආරම්භ කරන්නේ. ඉතින් එතන ඉඳන් අද වෙනකන් හැම අවුරුද්දෙම ඔක්තෝබර් 1 වෙනිදා ලෝක ළමා දිනයත් එක්කම ලෝක වැඩිහිටි දිනය අපි සමරනවා. අපි මතක් කරනවා, ඒ ගැන කතා බහ කරනවා. ඉතින් අද අපි හිතුවා ටිකක් කලින් මේ ගැන කතා කරන්න ඕනයි කියලා ගොඩක් දේවල්. ඉතින් අද අපිත් එක්ක එකතු වෙනවා මේ සම්බන්ධයෙන් කතා කරන්න. වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභා සමාජික විශේෂඥ ප්‍රජා වෛද්‍ය ශිරෝමි මාදුවගේ මහත්මිය, ඒ වගේම ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂකතුමා කේ චතුර මිහිඳු මහත්මයා. ආයිබන් සුබ උදෑසනක් ඔබ දෙදෙනාට. මම කැමති මුලින්ම අපේ අධ්‍යක්ෂකතුමාගෙන් අහන්න. දැන් මොකක්ද මේ ජාත්‍යන්තර වැඩිහිටි දිනය කියලා කියන්නේ? ඒ වගේම තමයි දැන් 2025 වර්ෂයටත් තේමාවක් ඇතිනේ. අපි මේ තේමාව ගැන කතා කරනවා. අපි මුලින්ම වැඩිහිටි දිනය කියන්නේ මොකක්ද කියන ගැන කතා කරලා අපි තේමාව පැත්තට යමු. ඔව්. මොහොමඩ් කියවට දැන් නැත්නම් ඔය කිව්වත් වගේම ඔක්තෝබර් 1 වෙනිදා අපි ජාත්‍යන්තර ළමා දිනය සමරනවා. ඒ වගේම එදාම තමයි ජාත්‍යන්තර වැඩිහිටි දිනයක් තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ වැඩිහිටියා වෙනුවෙන් විශේෂයෙන්ම අපි දන්නවා වැඩිහිටියෝ කියලා කියන්නේ අපි වෙනුවෙන් අපේ තමන්ගේ දැනුම, ශ්‍රමය, අත්දැකීම් එක්ක කැප කරලා මේ සමාජය වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කරපු පිරිසක් කියලා. ඉතින් ඇත්තටම ඒ අය වෙනුවෙන් සහ ඔවුන්ගේ විශේෂයෙන්ම ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සහ ඔවුන්ගේ සුබ සාධනය වෙනුවෙන් තමයි මේ එක්සත් ජාතීන් සංවිධානය විසින් 1990 දෙසැම්බර් 14 වෙනිදා යෝජනා සම්මුතියක් ඇති කරගන්නවා. ඔක්තෝබර් 1 වෙනිදා ජාත්‍යන්තර වැඩිහිටි දිනය විදිහට මේක ලෝකේ පුරාම සමරන්නට, එහෙම නැත්නම් වැඩිහිටියන් වෙනුවෙන් මේ දිනය කැප කරන්නට. ඉතින් ඒ අනුව තමයි 1991 ඉඳලා මේ ජාත්‍යන්තර වැඩිහිටි දිනය සැමරෙන්නේ. එතකොට අපි ශ්‍රී ලංකාව විදිහට එක්සත් ජාතීන්ගේ සැමරුමට සමගාමීව අපි හැමදේම මේ එදා සිට ජාත්‍යන්තර වැඩිහිටි දිනය සමරනවා. ඉතින් ඒ එක්සත් ජාතීන්ගේ ඒ වර්ෂවල තේමාවන්ට අනුකූලව අපි වැඩිහිටි දිනය සමරනවා. එතකොට මේ වර්ෂයේ අපේ තේමාව විදිහට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලැබලා දීලා තියෙනවා. දේශීය හා ගෝලීය ක්‍රියාකාරකම් වෙනුවෙන් වැඩිහිටියන් අපගේ අභිලාෂ, යහපැවැත්ම සහ අයිතිවාසිකම් කියන තේමාව. ඒතර ඒ තේමාව යටතේ අපි ශ්‍රී ලංකාවෙත් මෙවර වැඩිහිටි දිනය, ජාත්‍යන්තර වැඩිහිටි දිනය සමරන්නට අපි කටයුතු සූදානම් කරලා තියෙනවා. සූදානම් කරලා තියෙනවා. ඉතින් මේ ඒ සූදානම් වෙන අතරතුරේ තමයි අපි මෙහෙම හමු වෙලා සජීවීව මේ කතා බහ ඔබත් එක්ක බෙදා හදාගන්නේ. අපි වෛද්‍යතුමෙන් අහන්න ඕන දැන් මේ පාර තේමාව වැඩිහිටි සෞඛ්‍ය කෙරෙහි කොයි විදිහටද බලපාන්නේ? ඔව් හොඳ ආරම්භයක්. මම හිතන්නේ අපි තේමාවට යන්න ඉස්සෙල්ලා මම අපි පොඩි සාකච්ඡාවකට යමු. ඊට ඉස්සෙල්ලා ඇයි මේ තේමාවක් එන්නේ සහ සෞඛ්‍යයේ මොකද්ද තියෙන බලපෑම කියන එක. මම හිතන්නේ දැන් මේ තේමාවේ කියවුණා විශාල පරාසයක් මේක ඇතුලේ. ඒතකොට අපි හිතන්න ඕනේ කාරණේ තමයි මේ පරාසයක් අපි කතා කරනකොට ඇයි මේ කියන එක. ඉතින් එතකොට අපි දැක්කා අභිලාෂයන් ගැන කතා කරනවා, යහපැවැත්ම ගැන කතා කරනවා, අයිතිවාසිකම් ගැන කතා කරනවා. එතකොට අපේ සේවාවන් හැම එකකම මේ ප්‍රධාන අංග තියෙන්න ඕනේ නේ. එතකොට එහෙම බලනකොට අපි සමාජමය පැත්තෙන් ගත්තාම මේ සමාජ සුබ සාධන කටයුතු වලට අනිවාර්යෙන් මේක ඇතුළත් වෙනවා. ඒ වගේම තමයි සෞඛ්‍යය. එතකොට සෞඛ්‍ය පැත්තෙන් ගත්තත් යහපැවැත්ම ගැන කතා වෙනවා, අපි අභිලාෂයන් ගැන කතා වෙනවා. ඒ වගේම තමයි අයිතිවාසිකම් ගැන කොටසක් තියෙනවා අපිට ඉටු කරන්න සහ ඒ පිළිබඳව වැඩ කටයුතු කරන්න. එහෙම තමයි මේ සෞඛ්‍ය කියන කොටස, එහෙම නැත්නම් ඒ සේවා පද්ධතිය මෙතෙන්ට අපිට අනුගත වෙන්නේ. ඉතින් එහෙම තමයි මේ තේමාව ඇතුලේ තියෙන්නේ. නමුත් අපි පොඩ්ඩක් තව එහාට ගිහින් බලන්න ඕනේ ඇත්තටම කොහොමද මේ සෞඛ්‍ය කියන එකයි යහපැවැත්මයි අභිලාෂයනුයි අපේ සේවාවන් වල අපි දැනට කොහොමද බිම් මට්ටමේ තියෙන්නේ කියන එක ගැන. ඉතින් දැන් මම හිතනවා බිම් මට්ටම ගැන කතා කරනකොට අපි මෙතෙන්දී
සේවා සපයන්නන් වගේම සේවා දායකයන්, ඒ කියන්නේ අපේ වැඩිහිටියන් කොහොමද මේක පිළිබඳව අපි දැනුවත් වෙන්න ක්‍රියා කරන්න කියලාත් අපි දැනුවත් වෙන්න ඕනේ. එතකොට දැන් සෞඛ්‍ය කියලා ගත්තාම අපි වැඩිහිටි සෞඛ්‍ය කිව්වොත්, එතකොට වැඩිහිටි යහපැවැත්ම කිව්වොත්, ඒ සියලුම දේවල් මේකට නතු වෙනවා. ඉතින් විශේෂයෙන් කායික මානසික කියන කණ්ඩායම් දෙකම මේ යහපැවැත්ම කියන එකට අපිට ඉතාමත් අවශ්‍යයි. ඉතින් එතකොට අපේ කොහොමද අපේ ජීවන රටාව, ඒකට අපි කොහොමද අනුගත වෙලා තියෙන්නේ, අපේ වැඩිහිටියෝ කොහොමද අපේ ආහාර රටාව, ක්‍රියාකාරකම්, එතකොට ඒගොල්ලන්ගේ මානසික සෞඛ්‍ය, මේ හැම දෙයක්ම මේ යහපැවැත්ම මත කොහොමද අපි ඒවට අභිලාෂයන් අපි හිතන්නේ, කොහොමද අපි ක්‍රියා කරන්නේ, කොහොමද එතකොට ඒවට තියෙන අනපනත් කොහොමද අපි අයිතිවාසිකම් මේවා ගැන කොහොමද මේකට නතු කරගන්නේ. ඉතින් ඒ පින්තූරේ එහෙම නැත්නම් ඒ වටපිටාව සමග තමයි සෞඛ්‍ය මේකට සම්බන්ධ වෙන්නේ. හොඳයි. ඉතින් අධ්‍යක්ෂතුමාගෙන් අහන්න ඕන මේ පාර වැඩිහිටිය දිනය සමරන්න කොහොමද වැඩිහිටි ලේකම් කාර්යාලය සැලසුම් කරලා තියෙන්නේ? සැලසුම් කොයි විදිහටද සිද්ධ වෙන්නේ? අපි ඒ ගැන කතා කරමු. ඔව්. ඇත්තටම මෙවර වැඩිහිටි දිනය සැලසුම් කිරීම අපි පූර්ව සිටම සැලසුම් කරගෙන ආවා. ඒ වගේම මෙතෙන්දී විශේෂයෙන්ම සඳහන් කරන්න අපි මෙවර තේමාවත් එක්ක ගැලපෙන ආකාරයට අපි විශේෂම දෙයක් විදිහට ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් සඳහා වන ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ අනුව අපි ඔක්තෝබර් 1 වෙනිදා දෙන ජාත්‍යන්තර වැඩිහිටි දිනයේදී මේකේ සැමරුමට සමගාමීව එළිදක්වන්න සූදානම් කරලා තියෙනවා. ඒතර ඒකත් එක්කම අපි කතා කරා වගේ මේ වැඩිහිටියන්ගේ අභිලාෂයන් සහ ඔවුන්ගේ යහපැවැත්ම වෙනුවෙන් අපි කරන ක්‍රියාකාරකම් තියෙනවා. ඒක මෙතෙක් කාලෙත් අපි කරගෙන ආපු ක්‍රියාකාරකම් තියෙනවා. ඉතින් ඒ ක්‍රියාකාරකමුත් එක්ක අපි කල්පනා කරා මේ වැඩිහිටියන් විශේෂ ඇගයීමකට ලක් කරන්න. ඒතර ඒ අනුව අපි ඔක්තෝබර් 1 වෙනිදා ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුමේදී අපි විශේෂයෙන්ම ඇගයීමට ලක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ දැනට වැඩිහිටි ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක වෙන වැඩිහිටි සමිති තියෙනවා. ඒ ග්‍රාමීය වැඩිහිටි බල මණ්ඩල තිබෙනවා. ඒතර මේවායේ ක්‍රියාත්මක වෙන හොඳම වැඩිහිටි බල මණ්ඩල ග්‍රාමීය සමිතිය මේ සියල්ලම අපි එදාට ඇගීමට ලක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි දන්නවා වැඩිහිටියෝ කියලා අපි සැලකුවට අපි ඔවුන් තවදුරටත් ආර්ථික ක්‍රියාකාරකම් නිරත වෙනවා. එහෙම නැත්නම් අපි ඉන්නවා සමහර රැකියාව ස්වයං රැකියාවල නිරත වෙලා ඉතාම හොඳ ව්‍යවසායක විදිහට පත් වෙච්ච වැඩිහිටියෝ ඉන්නවා. ඒක නිසා අපි එවැනි හඳුනාගත්ත වැඩිහිටියෝ හඳුනගෙන ඔවුන්ට ඇගීමට ලක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තව ක්ෂේත්‍රයක් තමයි වැඩිහිටියෝ වෙනුවෙන් අපේ ක්‍රියාත්මක වෙන වැඩිහිටි දිවා මධ්‍යස්ථාන තියෙනවා ග්‍රාමීය මට්ටමේ. ඒතර ඒව යනොත් හොඳම දිවා මධ්‍යස්ථාන සඳහා අපි ඇගීම් කරන්න ඉදාර බලාපොරොත්තු වෙනවා. ඒක පැත්තක්. අනෙක් පැත්තෙන් ගත්තට පස්සේ අපි කිව්වා වගේ මේ වැඩිහිටි ලබා දෙන්න ගෞරවයේදී විශේෂයෙන්ම අපි අපේ රටේ සිටින වයස්ගතම මව සහ පියා අපි මේ වෙනකොට හඳුනගෙන තිබෙනවා. අනෙක් පැත්තෙන් වැඩිම දරුවන් පිරිසක් බිහිකරපු මව්වරු අපි හඳුනගෙන තිබෙනවා. අපි ඒ සියලු දෙනාම මේ ඔක්තෝබර් 1 වෙනිදා විශේෂ ඇගයීමකට ලක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තවත් අපිට සමාජයට පණිවිඩයක් දෙන විශේෂයෙන්ම ආදර්ශමත් බොහොම කැපකිරීම කරපු වටින චරිත තියෙනවා. ඉතින් එවැනි චරිතයක් අපි පොදුවේ අපේ මේ එදා සැමරුමට සම්බන්ධ කරගෙන ඒ අත්දැකීම් බෙදා ගන්න අවස්ථාවක් කරගන්නවා. සහ අනෙක් පසින් අපි මේ වැඩිහිටියෝ ගැන කතා කරනකොට අපි විශේෂයෙන්ම සමාජයට පණිවිඩයක් දෙන්න ඕන. විශේෂයෙන්ම අපේ බාල පරම්පරාව දරු පරපුරට පණිවිඩයක් දෙන්න ඕන. ඉතින් ජාත්‍යන්තර ළමා දිනයේ දෙන්නේ ඉදාටම නිසා අපි සූදානම් කරා අතරම පැවැත්වුවා දරුවෝ පාසල් වයසේ දරුවෝ කොහොමද වැඩිහිටියන්ව දකින්නේ. මා දකින්න වැඩිහිටි ලෝක කියන තේමාව යටතේ අපි චිත්‍ර තරංගයක් පැවැත්වුවා. ඒතකොට මේ චිත්‍ර තරංගයේ ජයග්‍රහණය කරපු දූ දරුවන්ට එදාට ඇගීමට ලක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ වැඩිහිටියන් රැක බලා ගැනීම පිළිබඳව සමාජයට පණිවිඩයක් දෙන්න අරමුණින් අපි කෙටි වීඩියෝ තරඟාවලියක් සංවිධානය කරා. ඒතකොට ඒ ජයග්‍රාහකින්ටත් අපි සාකච්ඡා සාතිකපත් ලබා දීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ සියල්ලේ එකතුවක් විදියට තමයි අපි ජාත්‍යන්තර වැඩිහිටි දින සමරුම ඔක්තෝබර් 1 වෙනිදා පවත්වන්න සූදානම් කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම හරි වටිනා කියන සහ අගය කළ යුතු අංග ගණනාවකින් සමන්විත වෙලා තියෙනවා මේ පාර නේද? ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අධ්‍යක්ෂතුමනි දැන් කලින් අවුරුදු වලට වඩා විශේෂත්වයක් ගන්නවා මේ පාර නේද? අනිවාර්යයෙන්ම විශේෂයෙන්ම අපි වගේ තේමාවත් එක්ක අපි ගොඩාක් අනුගත වෙනවා මේ වර්ෂයේ. මොකද විශේෂයෙන්ම අපි වැඩිහිටියන්ගේ අපේ තේමාව යටතේ ඇත්තටම තියෙන වැඩිහිටියන්ගේ ඒ අදහස්, ඒ අත්දැකීම්, මේ හැම දෙයක්ම අපි
ඇතුළත් කර ගන්න ඕන. මොකද වුන් මත තමයි මේ සමාජයේ මෙතෙක් කල ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ අදහස් සියල්ලම සැලකිල්ලට අරගෙන තමයි විශේෂයෙන්ම වැඩිහිටි සඳහා වන ජාතික ප්‍රතිපත්තිය අපි සැලසුම් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම වැඩිහිටි තැනැත්තන් සඳහා ජාතික සභාවේ අපේ වෛද්‍යතුමිය ඇතුළු ඒ කණ්ඩායම බොහොම මහන්සි වෙලා බොහොම අනිත් සියලු ශ්‍රේෂ්ඨවල අයගේ අදහස් යෝජනා සියල්ල අරගෙන කැටි කරලා තමයි මේ අවසානයේදී මේ ප්‍රතිපත්තිය සැලසුම් කරලා තියෙන්නේ. පොදු විශේෂයෙන්ම ශ්‍රී ලංකාව අපි දන්නවා අපි මේ වෙනකොට ජනගහනය වයස්ගත වීම බොහොම වැඩි ඉහළ මට්ටමක තියෙනවා. මේ වෙනකොට 1981 වර්ෂයේදී වයස අවුරුදු 60 වැඩි ජනගහනය හිටියේ 6.6ක් විතරයි. ඊට පස්සේ 2012 වෙනකොට මේ ප්‍රතිශතය 12.4 දක්වා වැඩි වුණා. නමුත් දැන් මේ වෙනකොට ඒ කියන්නේ 2024 අවසානයේ කරපු සංගණනයේ නිල ප්‍රතිඵල තාම නිකුත් වෙලා නැති වුණත් දැනට තියෙන වාර්තා අනුව 18%ක් වෙනවා වැඩිහිටි ජනගහනය. තවත් වැඩි වෙලා. තවත් වැඩි වෙලා තියෙනවා. ඒක 2040 වෙද්දී 125ක එහෙම නැත්නම් මුළු ජනගහනයෙන් 4න් එකක් වැඩිහිටියෙක් බවට පත් වෙන පුරෝකථනය කළා තියෙනවා. ඉතින් ඒ දේවලුත් එක්ක අපිට මේ මතුවෙන ඒකත් සමග මතුවෙන සමාජ ආර්ථික හැම කරුණක් සඳහාම අපි සූදානම් වෙන්න ඕන. ඉතින් ඒ වෙනුවෙන් අවශ්‍ය වෙන මූලික ප්‍රතිපත්ති රාමුව තමයි අපි ජාතික වැඩිහිටි ප්‍රතිපත්තිය විදිහට ඔක්තෝබර් 1 වෙනිදා ඉදක්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි හිතනවා මෙවර ජාත්‍යන්තර වැඩිහිටි දිනය තමත් පුළුල් අරමුණකින් යුක්තව අපිට මේ විදිහට සමරන්නට පුළුවන් වෙනවා කියලා. ඒ වගේම අපි ඒ දිනයට පමණක් සීමා වෙන්නේ නැතුව ඉදිරියට ඒ කටයුතු ක්‍රියාත්මක කරන්නත් බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්ම ඉතින් මේ වැඩිහිටි දිනය ගැන කතා කරද්දී මට මෙහෙමත් අහන්න හිතෙනවා අපේ වෛද්‍යතුමියගෙන්. දැන් සාමාන්‍යයෙන් අපි තරුණ කාලේදී හොඳට ජවීය ශක්තිය තියෙනවා. අපි හොඳට වැඩ කරනවා නේ වැඩ කරනවා. අපි කාලය ඇඳලා සාමාන්‍යයෙන් කියන්නේ අපි කාලය ඇඳලා සතුටින් ඉන්නවා. හැබැයි අපිට බැරි වෙන කාලයක් එනවා. අපි හිතන්නේ නැති විදිහට අපි අසනීප වෙන කාලයක් එනවා. එතකොට අපි අපගේ සැඳෑ සමය අපේ විශ්‍රාමක දිවිය අපි කොයි විදිහටද ගත කරන්න ඕන. මෙන්න මේ දේවල් ගැන අපි හිතනවාද ඊට කලින්. මම කැමතියි වෛද්‍යතුමියගෙන් අහන්න දැන් මේ සුවබර වැඩිහිටි වියට සැලසුම කොයි වගේද වෙන්න ඕනේ? තාමත් වැදගත් ප්‍රශ්නයක් මම හිතන්නේ. මේකෙදී අපි කාණ්ඩ දෙකක් කතා කරන්න ඕනේ. එකක් දැනටත් වැඩිහිටි වියට පත් වුණ කණ්ඩායම අපේ වැඩිහිටියෝ කොහොමද අපි ඒගොල්ලන්ගේ දිවිය සුවබර කරගන්නේ තව දුරටත් කියන එක. අනිත් එක තමයි වියපත් වීම කියන්නේ ජෛව ක්‍රියාවලියක්. ඒක නවත්තන්න බැහැ අපිට. ඒකට ඔබටද මටද අපි හැමෝටම මේකට මුහුණ දෙන්න වෙනවා. ඒතකොට මේ දැනට මේ වැඩිහිටි પરම්පරාවට ඇතුල් නොවුණු කණ්ඩායම, ඒ කියන්නේ අපේ ආදායම් උත්පාදන කණ්ඩායම්, තරුණ කණ්ඩායම යම් මතු දවසක මේ වියපත් වූ කණ්ඩායමට එකතු වෙනවා. ඒකට ඒගොල්ලන් කොහොමද ඒ කාලෙට වෙන වැඩිහිටි දිවියට දැම්ම ඉඳන්ම සූදානම් වෙන්නේ කියන මේ කාණ්ඩ දෙකම අපි එකට කතා කරන්න ඕන. එතකොට මේ සුවබර වැඩිහිටි දිවියක් කියන එකේ ප්‍රධාන අංගයක් තමයි අපේ කායික සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය රැකගෙන වියපත් දිවියට ඇතුල් වෙන එක. මොකද අපි දකිනවා වැඩිහිටියන් අතර ගොඩාක් ප්‍රවණතාවය වැඩි බෝනවන රෝගවල. ඒතර බෝනවන රෝගවලට හේතුව තමයි අපේ චර්යා රටාවන් වලින් හදාගන්න පුළුවන් ඒ අවදානම් සාධක හරිගස්ස ගන්න. එතකොට අපි වැඩිහිටි වියට එන්න කලින්ම ඒ පිළිබඳව හොඳට දැනුවත් වෙන්න ඕන. දැනුවත් වෙලා විතරක් මදි. දැනුම ප්‍රායෝගිකව අපි පාවිච්චි කරන්න ඕනේ. ඉතින් එතන තමයි මම හිතන්නේ අපි ගොඩක්ම හිතන්න ඕනේ කාරණාව. මොකද දැනුවත් වීම අපේ ගොඩක් අයට තියෙනවා ප්‍රජාව තුළ. නමුත් ඒ දැනුවත් බව කොහොමද ප්‍රායෝගික කරන්නේ කියන එක තමයි අපි පොඩ්ඩක් හිතන්න ඕනේ කාරණාව. එතකොට ආහාර පිළිබඳව අපේ පෝෂණය කොහොමද අපි රැකගන්නේ? ව්‍යායාම ටික අපි කොහොමද කරන්නේ? අපේ බොහොම කාර්යබහුල ජීවිතයත් එක්ක කොහොමද අපේ මානසික සුවතාවය අපි තියාගන්නේ? මොකද හැමතිස්සෙම අපි හිතන්නේ කරදර ගොන්නක් විතරයි අපේ ඔළුවේ තියෙන්නේ කියලා. එහෙම නෙමෙයි. අපි ධනාත්මක වෙන්නේ කොහොමද? ඒ හැම දෙයක්ම බලපානවා අපේ සුවබර වැඩිහිටි දිවියට. ඒ අපි කලින් සැලසුම තියෙන්න ඕනේ කලින් වයස් කාණ්ඩවල. අපි හිතමු අපේ ගෞරවණීය වැඩිහිටියෝ දැන් ඒගොල්ලොත් හිතන්න ඕනේ ඍණ ආකල්ප ටික පුළුවන් තරම් අපි අයින් කරගන්න. කොහොමද අපි ඉදිරියට ගුණාත්මකව ඉස්සරහට යන්නේ කියන එක. ඉතින් අපේ සේවාවන් තියෙන වැඩිහිටි මහලේකම් කාර්යාලය හරහා සෞඛ්‍ය පැත්තෙන් ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩල හරහා නොමිලේ රටේ මේ සේවාවන් තියෙනවා. ඉතින් දැනුවත් වීම අවශ්‍ය නම් අපිට ඒ තැන් වලට යොමු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒවා ක්‍රියාත්මක කරන්නත් ඒ පසුබිම තියෙනවා. ඉතින් මේ ටික තමයි අපි ගොනු කරගන්න ඕනේ සුවබර වැඩිහිටි දිවියකට.
අනිවාර්යයෙන් මේ ගැන දැනුවත් වීමම ඇත්තටම අපි කලින් දැනුවත් වෙලා ඉන්නේ කොයිතරම්නම් වැදගත්ද නේද? ඉතින් ඒක නිසාම තමයි මේ දේවල් බෙදා ගන්න ඕනයි කියලා හිතුවේ. මම කැමතියි ඊට අමතරව අපි අධ්‍යක්ෂකතුමාගෙන් දැනගන්න. දැන් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයෙන් වැඩිහිටියන් වෙනුවෙන් මොන වගේ දේවල්ද සිද්ධ වෙන්නේ? ඔව් ඇත්තටම අපි කලිනුත් කතා කරගාවේ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය පිහිටුවල තිබෙන්නෙම වැඩිහිටි තැනැත්තන්ගේ සුබ සාධනය සහ අයිතිවාසිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කර දීම කියන මූලික අරමුණ. ඒතර ඇත්තට මේකෙදි අපි සුබ සාධනයේ පැත්ත ගැන කතා කරොත් එහෙම අපි ඔබ සමහරට අහලා ඇති වැඩිහිටි දීමනාව ගැන. ඇත්තටම බොහෝ ඒ සුබ සාධන දීමනාව ඇත්තටම ක්‍රියාත්මක වෙන අඩු ආදායම්ලාභී වැඩිහිටියන් වෙනුවෙන්. එතකොට වයස අවුරුදු 70ට වැඩි අඩු ආදායම්ලාභී වැඩිහිටියන් වෙනුවෙන් අපි මාසිකව රුපියල් 5000ක දීමනාවක් ලබා දෙනවා. ඒතර මේ වෙනකොට ලක්ෂ 9කට ආසන්න පිරිසක් මේ වෙනකොට දීමනාව ලබනවා අපේ වැඩිහිටියෝ. ඒක නිසා ඕනම අඩු ආදායම්ලාභී වැඩිහිටි කෙනෙක්ට ඒ දීමනාව ලබා ගන්න සුදුසුකම තිබෙනවා. ඊට අමතරව අපි වයස අවුරුදු 100 ඉක්මවලා ඉන්න සෑම වැඩිහිටියෙක්ටමත් ඒ විශේෂ දීමනාවක් විදිහට 5000ක දීමනාවක් ලබා දෙනවා. ඉතින් අතරම ඔබ දන්නවත් අහලා ඇති සමහරට මේ වෙනකොට ලංකාවේ වයස අවුරුදු 100 ඉක්ම වූ 547 දෙනෙක් සිටිනවා. ඉතින් මම ඒ අතරේ 100 ඉක්ම වූ 547 දෙනෙක් සිටිනවා. ඉතින් අපි ලැබිච්ච වාර්තා අනුව වයස අවුරුදු 113ක මවක් සිටිනවා. වයස අවුරුදු 110ක පියෙක් සිටිනවා. ඒ වගේ ඒ කොයි වගේ ප්‍රදේශවලින්ද මේ වෙනකොට වයස අවුරුදු 113ක මව මම දැන් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඉන්නවා. ඒ වගේම ගාල්ල දිස්ත්‍රික්කයෙන් පියෙක් සිටිනවා. මම මේ සියලු දෙනාම අපි පළවෙනිදට නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. ඔවුන්ගේ යැදීම් කටයුතු සිදු කරනවා. මම හිතන්නේ වෙන විශේෂම ටීවී සුප්‍රීම ආයතනත් අපිට දායකත්වය ලබා දෙනවා. ඉතින් ඒ පණිවිඩය කියන එක මම හිතන්නේ ඒක ඉතාමත් වැදගත් හැම දිනාටම අහන්න ලැබෙන පණිවිඩයක්. ඉතින් මම හිතන්නේ ඒ කාරණෙත් එක්ක මම සඳහන් කරේ සුබ සාධනයේ පැත්තෙන් දීමනා ලබා දීම. ඊට අමතරව තවත් බොහෝ සුබ සාධන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම ආධාර උපකරණ, ඒ කියන්නේ අක්ෂිකාච, ශ්‍රවණ උපකරණ, ස්කන්නාඩි වගේ දේවල් ලබා දීම කරනවා. ඒ වගේම සෞඛ්‍යමය පැත්තෙන් ආධාර ලබා දෙනවා. දිව්‍යායන රෝග වලින් පීඩා විඳින වැඩිහිටියන් වෙනුවෙන් ආධාර ලබා දීම සිදු කරනවා. ඒ වගේම නිවෙස් තුල වැඩිහිටියන් රැක බලා ගන්නකොට උන්ට අවශ්‍ය වෙන යම්කිසි උපකරණ වෙන්න පුළුවන්. නිවාස අලුත්වැඩියා කිරීම වගේ සනීපාර්ශ්ව පහසුකම් වගේ දේවල් සඳහා අපි ආධාර ලබා දෙනවා. ඒ වගේම නිවාස ඉදිකිරීම සඳහා ආධාර ලබා දෙනවා. මූලිකව ඒ වගේ කටයුතු කරන ගමන් පුද්ගලික මට්ටමේ වැඩිහිටියන්ට පොදුවේ ක්‍රියාත්මක කරන වැඩිහිටි ග්‍රාමීය වැඩිහිටි සමිති තියෙනවා. ඒ වෙනුවෙන් අපි ආධාර මුදල් ලබා දෙනවා. ඒ වගේම වැඩිහිටියෝ වෙනුවෙන් විශේෂම සංවිධානය කරන වන්දනාචාරිකා තියෙනවා. ග්‍රාමීය සමිති හරහා කරන. ඒ සඳහා අපි අනුග්‍රහය ලබා දෙනවා. ඒ වගේ තවත් බොහෝ සුබසාධක වැඩසටහන් අපේ වැඩිහිටි මහලේකම් කාර්යාලය හරහා ග්‍රාමීය මට්ටමින් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. අනෙක් පැත්තෙන් ගත්තාම විශේෂයෙන්ම අයිතිවාසිකම් ගැන අපි කතා කරා. එතකොට අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම කියද්දී ඇත්තටම අපි මූලිකම දේ තමයි දරුවන්ගේ වගකීමක් සහ යුතුයකමක් තමයි තමන්ගේ මව්පියන් රැක බලා ගන්න එක. මේක නීතියෙන්ම පනතියෙන්ම පැවැත්ම කාර්යයක්. නමුත් අපි දන්නවා අද සමාජයේ අපිට අහන්න දකින්න ලැබෙන සිද්ධීන් තියෙනවා. තමන්ගේ තමන්ව පොඩි කාලේ ඉඳන් රැක බලාගෙන බොහොම ආදරෙන් සමාජයට බිහි කරලා ඇති දෙලි කරපු තමන්ගේ ආදරණීය දෙමාපියන් නොසලකන දරුවෝ පිළිබඳව අපිට අහන්න ලැබෙනවා. සුළුතරයක් වුණත් ඒවා මාධ්‍යමකින් අද වෙනකොට ගොඩක් ප්‍රචාරය වෙනවා. ඒ දේවලුත් එක්ක අපිට පොදුවේ සමාජය තුළ කතිකාවතක් තියෙනවා. ඉතින් ඇත්තටම ඒ වගේ වෙනුවෙන් අපිට නීතිමය ප්‍රතිපාදන තියෙනවා. විශේෂයෙන්ම නඩත්තු මණ්ඩලය කියන එක අපේ වැඩිහිටි මහලේකම් කාර්යාලය හරහා ක්‍රියාත්මක වෙනවා. දරුවන් විසින් නොසලකා හරින දෙමාපියන්ට ඔවුන් කැඳවලා විභාග කරලා ඒ ඔවුන් සඳහා නඩත්තු ලබා දීමේ නීතිමය ක්‍රියාමාර්ගයක් අපේ වැඩිහිටි මහලේකම් කාර්යාලය හරහා ඒ නඩත්තු මණ්ඩලය හරහා ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ පැත්ත තමයි වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ඒ කටයුතු සිද්ධ වෙනවා. ඉතින් ඒ මම හිතන්නේ විශේෂයෙන්ම පසුගිය ජුනි 15 වෙනිදාට යෙදුණා ලෝක වැඩිහිටි අපයෝජන පිළිබඳ දැනුවත් කිරීමේ දිනය. හැතර මේ දිනේදී අපි විශේෂයෙන්ම මේ කාරණා පිළිබඳව කතා කරලා විශේෂ WhatsApp නම්බරයක් හඳුන්වලා දුන්නා. පොදුවේ ඒ වැඩිහිටියන් නොසලකා හැරීම පිළිබඳව පැමිණිලි කරන්නත් ඒ පිළිබඳව අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා. ඒ වගේ වැඩිහිටියන් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුනොත් අපි කටයුතු වැඩිහිටි මහලේකම් කාර්යාලය හරහා
සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා. ඉතින් වටිනා අගනාකාරයන් රාශියක් සිද්ධ වෙන තේ ගැනත් අපි දැනුවත් වුණා ඇත්තටම. මොකද අපි ගොඩක් වෙලාවට මේ දේවල් ගැන කතා කරන්නේ නැහැ. කතා කරත් අපි වැඩිපුර දන්නේ නැහැ මේ දේවල් ගැන. ඉතින් ඒක නිසායි අද අපි හිතුවේ මේ විශේෂ වූ සාකච්ඡාව ඔබත් එක්ක සජීවීව මේ ආකාරයෙන් බෙදා හදා ගන්න ඕනයි කියලා වැඩිහිටි දිනයට ටිකක් කලින්. මොකද අපි ඊට කලින් දැනගත්තොත් නේ වඩා හොඳ නේද ඕනම දෙයක්. ඉතින් ඒක නිසා අපි සමහරක් වෙලාවට හිතනානේ මේ වැඩිහිටි දිනක් නම් කරන්න ඇත්තටම අවශ්‍යද කියන. ඇත්තටම අවශ්‍යයි. ඒක නිසා තමයි මේ දේවල් ගැන අපි කතා බහ කරන්නේ. ඉතින් අපි ඒ වෙනුවෙන් අද මැදිරියට සජීවීව පැමිණුනේ මේ දේවල් ගැන කතා කරන්නට. වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභා සමාජික විශේෂඥ ප්‍රජා වෛද්‍ය ශිරෝමි මාදුවගේ මහත්මිය, ඒ වගේම ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂකතුමා කේ චතුර මිහිඳු මහත්මයා. ඉතින් බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා මේ දේවල්, මේ වටිනා කියන ඕ දේවල්, ඒ දැනුම අපිත් එක්ක බෙදා හදාගත්තාට. ආයිබෝන්. ඉතින් පුංචි විරාමයක් ගන්නවා every morning වැඩසටහනත් එක්ක ඔබ රැඳිලා ඉන්නේ. පුංචි විරාමයක් ගන්න තවත් විශේෂ වූ දෙයක් තියෙනවා ඔබත් එක්ක බෙදා හදා ගන්න. Every morning. මූණ කැලල්ටි ගණන් රීටච් කරන්න වෙයි. දුක් වෙන්න එපා. අපි විසඳුමක් හොයාගමු. Golden Touch Pigmentation Cream.